මේකට අවශ්‍ය වෙන පාන් පිටි, කීන් කැකර් බිස්කට් කුඩු, කෝම්ෆ්ලවර් මේ සෑන්ඩක් විතර මේකට දාගන්නවා. මේ ඔක්කොම එකට කලවම් කරනවා. මේකට හොඳයි. මේකට මේ කෝම්ෆ්ලවර් දාන්නේ ක්‍රිස්පි ගතිය වැඩි වෙන්න. කල් අපි ඒකට ලුණු ටිකක් දානවා. කහ කුඩු ටිකක් දානවා. කහ කුඩු පොඩ්ඩක්. කල් අපි මේ ඔක්කොම වතුර ටිකක් දාලා කලවම් කරනවා. අපි ඉස්සෙල්ලා හදාගත්තු මිශ්‍රණය මේකේ තවර ගන්නවා. මේකට ඕන නම් මාළු, සැමන් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒව කිසිම දෙයක් ගත්තේ නැහැ. ඊපස්සේ දැන් මේ මිශ්‍රණය මේ බිස්කට් එක බැටර් එක මේ බිස්කට් එකේ තවර ගන්නවා. ඊපස්සේ බිස්කට් කුඩු වල තවර ගන්නවා. දැන් අපි මේ මිශ්‍රණය හදාගත්ත බිස්කට් ටික දැන් අපි බැද ගන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරන්න ඉතින් බැද ගන්න නැත්නම් පිච්චෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. තක්කාලි සෝස් එක්ක හරිම රසයි කන්න පුළුවන්.